අද අපි කතා කරන්න යන්නේ 2020 ඔලොල් පේපරේ ආපු 9 වෙනි රචනා ප්‍රශ්නේ. කුලක පාඩමින් ආපු රචනා ප්‍රශ්න තමයි කතා කරන්න යන්නේ. ඒතර මේ 2020 මම ලියන්නම් මෙතන 2020 ඔලොල් 9 වෙනි රචනා ප්‍රශ්නය. 9 වෙනි රචනා ප්‍රශ්න අපි කතා කරමු කුලක ගාන. මින් රූපයක් තියලා දිනවා බලමු කතා කරගෙන කියවනනම් බලන්න. එක්තරා පරීක්ෂණයකට පෙනී සිටි සිසුන් 100 දෙනෙකු ABC යන ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳව තොරතුරු නිරූපණය කිරීම සඳහා පහත් එක්කෙන වෙන් රූප සටහන ඇඳ ඇත. පරීක්ෂණයේ පෙනී සිටි සිසුන් කීයක් දෙන්නේ 100ක් ඉන්නවලු. එහෙනම් සර්වත්ව කුලකේ කීයද 100යි. ABC යන ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳව ප්‍රශ්න තුනක් තියෙනවා A B C. ඔය ප්‍රශ්න තුන තෝරා ගැනීම පිළිබඳව තමයි මේ නිරීක්ෂණයක් කළ වෙන් රූපයක් ගහලා තියෙන්නේ. වෙන් රූපේ පුරවන්න නැති අනිවාර්යෙන් ගෞරව මිලක් අංකයේ තියෙන වෙන් රූප සටහන ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන ඉහතදී ඇති තොරතුරු ඇතුළත් කරන්න. එතකොට මෙතෙන්දිවා වෙන් රූපේ ඇඳගෙන ඉන්න ඉස්සරම වෙන් රූපේ අනිවාර්යෙන් පුරවන්න දෙන්න. ඉතින් මේක ඇඳගෙන හිටිය කියලා උලක් වෙන්නේ නැහැ. හරි. ඊගෙන මම වෙන් රූපේ ඇඳ ගන්නවා. හරි. රවුන්ඩ් එකක් ඇති. එතන තියෙනවා සරලත්ව කුලකේ. අපි සරලත්ව කුලකේ දැක්කා 100යි කියලා නේ. 100යි කියලා. මම ඔය තියෙන විදිහටම නම් කරගන්නම්. මෙතන තියෙනවා C ප්‍රශ්නය තෝරාගත්ත කට්ටිය. මෙතන තියෙනවා B ප්‍රශ්නය. මෙතන තියෙනවා A ප්‍රශ්නය තෝරාගත්ත කට්ටිය. මේක ඉතින් ලිව්වේ නැහැ කියලා අවුලක් නැහැ. කියන එක හොඳයි කියලා හිතනවා නම් වාගේ. ප්‍රශ්නය තෝරාගත් සිසු. ඔලියලා දාන්න ඉතින් කොහොමදත් තමයි. සිසුන් මෙතන B ප්‍රශ්නය සිසුන් C ප්‍රශ්නය සිසුන් හරි ගානට යන්න අපි තරු වලින් අපිට පොයින්ට් එකක් දීලා තියෙනවා බලන්න B සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10ක් වන අතර හරි දැන් අපිට ওই කරුණු ටික කියවන ගමන් වෙන් රූපේ පුරවන්නනේ තියෙන්නේ නේ වෙන් රූපේ පුරවගෙන යන්න. එතකොට අපිට ගාන තේරෙනවා. ඊට කලින් අර මම කලින් ගණන් වල කරනවා වගේ ප්‍රදේශ පොඩ්ඩක් අපි හඳුනාගමු. හරි මේ තුනටම එළියෙන් තියනවා කියන්නේ A B C ප්‍රශ්න තුනෙන් එකක්වත් තෝරාගෙන නැහැ. හරි මෙතනදී B ප්‍රශ්නය විතරයි නේ. B ප්‍රශ්නය කියන්නේ මේ තඩි රවුම මේ තනි රවුමම. ඒතර මේ කැලල කියන්නේ B ප්‍රශ්නය විතරයි. B ප්‍රශ්නය පමණක් තෝරාගත්ත සිසු. එහෙනම් මේ විදිහට මේක A ප්‍රශ්නය පමණක් තෝරාගත්ත සිසු. ඒ විදිහටම C ප්‍රශ්නය පමණක් තෝරාගත්ත සිසු. ඊට පස්සේ මෙන්න මේ මැද කැලල කියන්නේ. මැද කැලල කියන්නේ මම මේ කැලල. C සහ B ප්‍රශ්න තෝරාගත්ත සිසුන්. හරි. ඒ විදිහට මේ කැලල A සහ B ප්‍රශ්නය තෝරාගත්ත සිසුන්. ඒ විදිහට මේක C සහ A ප්‍රශ්නය තෝරාගත්ත සිසුන්. එතන මෙන්න මේ මැද තියෙන මේ තුනටම පොදු වෙච්ච කැලල ප්‍රශ්න තුනම තෝරාගත්ත සිසුන්. එතකොට මම මේ කැලල විතරක් කිව්වොත් එහෙම දැන් මට මම මේ හරි මෙතන මේ සම්පූර්ණ කැලි දෙකම අයිති කාටද? C සහ B ප්‍රශ්නය තෝරාගත්ත සිසුන්නේ මේ දෙකම නේ. C තියෙනවා B තියෙනවා. එහෙනම් මට මේ කැලල කියන්න පුළුවන්. මෙන්න මේ කැලල කියන්න පුළුවන් C සහ B ප්‍රශ්නය තෝරාගත්ත සිසුන්. එතකොට ඒකේ මේ මැද කැලලක් තියෙනවා මේකක් තියෙනවානේ. එතකොට මේක විතරක් ගත්තොත් මොකද්ද? C සහ B ප්‍රශ්නය පමණක් තෝරාගත්ත සිසු. සම්පූර්ණ කැලලම ගත්තොත් ඒ පොඩි සම්පූර්ණ මේ කැලි දෙකම ගත්තොත් මොකද්ද? C සහ B ප්‍රශ්නය තෝරාගත්ත සිසු. C සහ B ප්‍රශ්න තෝරාගත්ත සිසුන්
මේක විතරක් ගත්තොත් C සහ B ප්‍රශ්න පමණක් තෝරාගත්ත සිසුන්. ඒ විදිහට මේක A සහ B ප්‍රශ්න පමණක් තෝරාගත්ත සිසුන්. ඒ විදිහට මේක C සහ A ප්‍රශ්න පමණක් තෝරාගත්ත සිසුන්. හරි. ඒ අවබෝධයත් එක්ක අපි යන් දැන් යෙන් රූපේ පුරව ගන්න. පළවෙනි තරු ලකුණෙන් කියනවා B සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10ක් වෙන අතර B සහ C B සහ C ප්‍රශ්න දෙකම තෝරාගත්ත සිසුන් සංඛ්‍යාව 10යිලු. ඒ කියන්නේ මෙන්න මේ කැලලනේ. මෙන්න මේ කැලල කීයද 10යිලු. ඒක අපි හරියටම දන්නේ නැති හින්දා මම මෙතන දාගන්නවා 10. ඒ දෙකම කැපෙන තැන දාගන්නවා 10. හරි. අපි හරියටම දන්නේ නැති හින්දා මෙම ප්‍රශ්න තුන අතුරින් මෙම ප්‍රශ්න තුන අතුරින් 10 වෙන අතර කියවනනම් මෙම ප්‍රශ්න තුන අතුරෙන් B සහ C යන ප්‍රශ්න දෙක පමණක් තෝරාගත් කිසිදු සිසුවෙකු නොමැත. මෙම ප්‍රශ්න තුන අතුරින් B සහ C ප්‍රශ්න දෙක පමණක් තෝරාගත්ත කිසිවෙක් නෑලු. එහෙනම් මේ 10 අපිට කෙලින්ම දැන්න හැකි. හරි. මෙන්න මෙතනනේ. ඇයි මේ රවුම කිව්වා 10යි කියලා. හැබැයි මේ කට්ටිය කවුරුත් නැහැලු. B සහ C ප්‍රශ්න පමණක් කවුරුත් නැහැලු. එහෙනම් මේ මැද තුනම තෝරාගත්ත කට්ටිය තමයි මේ 10යි කියලා අපිට දීලා තියෙන්නේ. හරි. හරිනේ එතකොට. දෙවෙනි තරු ලකුණ ගියාම දෙවෙනි තරු ලකුණ කියනවා A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A සහ B යන ප්‍රශ්න දෙකම තෝරා ගන්නමු. A තියෙනවා B තියෙනවා. A සහ B ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් C ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව 20යි. මේ දෙකම තෝරාගෙන කියන්නේ A සහ B තෝරාගෙන හැබැයි C ප්‍රශ්නය තෝරාගෙන නැහැ. මේ කැලල නැහැනේ. කියන්නේ මේකට අයිති A සහ B කිව්වම මේකනේ අයිති. ඔය කැලල ගැන කතා කරන්නේ. හැබැයි කියනවා නමුත් C ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව. මේ තියෙන්නේ තුනමනේ. A B C තුනමනේ. හැබැයි දැන් කියන්නේ AB පමණයි කියලානේ. නොකිය කියන්නේ AB පමණයි. AB ප්‍රශ්න තෝරාගෙන තියෙනවා C තෝරාගෙන නැහැ. කියන්නේ මේකනේ AB පමණයි කියන එක. ඒක කිය දෙන්නේ 20යි කියලා අපිට දීලා තියෙනවා. තරු ලකුණු 3 කියනවා මෙම ප්‍රශ්න 3 අතුරින් C ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසු සංඛ්‍යාව 8යි. C පමණක් කියන්නේ මෙන්න මේ කැලල ඒ කැලල අපිට දීලා 8යි කියලා. හරි. රෝමි ලක්කම් එකේ කියන්නේ වෙන් රූපේ පුරවන්නේ කියලා. එතකොට වෙන් රූපේ පුරවගෙන තමයි අපි ඔය යන්නේ. අපි බලමු ඉස්සරහට තව පුරව ගන්න. රෝමි ලක්කම් දෙකේ කියනවා රෝමි ලක්කම් දෙකේ කියන්නේ මොකද්ද? C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව ගැන කියන්නේ A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාවට සමාන වේ නම් A සහ B ප්‍රශ්න දෙක පමණක් නෙමෙයි දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව කිය 30යි. ඔය 30ට සමාන වෙනවලු C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව. එහෙනම් මට මේ රවුමුඩ දාන්න පුළුවන් කීයද? 30. හරි. සමාන වේ නම් A සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A සහ C යන ප්‍රශ්න දෙකම ඒ කියන්නේ මෙන්න මේ කැලල තෝරාගත් නමුත් අපි දන්නවා මේක බිඳුවයි කියලානේ. ඒක අපි මොන්න බිඳුව දාගමු. ඒක අපිට කලින් කිව්වන්නේ මේකේ කවුරුත් නැහැ කියලා. බිඳුවයි. දැන් කියනවා A සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් B ප්‍රශ්නය තෝරා නොගත්. A B තුනම නම් මෙයා. දැන් කියන්නේ ABC තුනම නම් මෙයා. දැන් කියන්නේ AC විතරක් නේ. AC ප්‍රශ්න පමණක් තෝරාගත්ත කට්ටිය කියන්නේ ඔය කියන්නේ තෝරනවත් සිසුන් සංඛ්‍යාව කීයද? එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේක. මේකේ උත්තරේනේ අහන්නේ ඔය. නේ? ඒතර මේක 8යි. අපි දන්නවා මේ රවුම 30යි කියලා. මේක 8යි. මේක 10යි. එහෙනම් 10යි 8යි කීයද? 18යි. 30 වෙන්න තව කීයක් ඕනද? දෙකක් එකතු කරොත් එහෙම 20යි. තව 10ක් ඕන 30 වෙන්නේ නම් 12යි. එහෙනම් රෝමි ලක්කම් දෙකට උත්තරේ කීයද? 12යි. රෝමි ලක්කම් 3ට යන් මෙම ප්‍රශ්න 3 අතුරෙන් B ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 15කි. මේ ප්‍රශ්න 3 අතුරෙන් B ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව අපිට දීලා 15යි කියලා. B ප්‍රශ්නය පමණක් 15යි. A ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව
ඒ ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව B ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාවට වඩා 10කින් වැඩිය. මේ ගානට වඩා 10කින් වැඩිලු ඒ ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව. B ප්‍රශ්නේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? 10යි 20යි 10යි 20යි 30යි 10යි 40යි 45යි. එහෙනම් මේකේ 45ට වඩා 10ක් වැඩි වෙන්න 55ක් වෙන්න ඕන. එහෙනම් මෙතන බලමු 20යි 10යි 30යි මේ රවුම ඇතුළේ 55ක් ඉන්න ඕනේ. දැන් අපිට මේක හොයාගන්න පුළුවන් වෙනවා. 20යි 10යි 30යි 10යි 40යි 42යි. 5 වෙන්න තව 3ක් ඕන 45යි 55 වෙන්න තව 10ක් ඕන. එහෙනම් 13යි. ඒතර එකෙන් අහන්නේ අපි මෙම ප්‍රශ්න තුන අතුරින් ඒ ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? අන්න අපිට රෝම ඉලක්කම් 3ට උත්තරේ එනවා. රෝම ඉලක්කම් 3ට උත්තරේ එනවා කීයද? 13යි කියලා. හරි. රෝම ඉලක්කම් 3න් පස්සේ රෝම ඉලක්කම් 4න් අහනවා මෙම සිසුන් 100 දෙනා අතුරින් ABC යන ප්‍රශ්න තුනෙන් එකක්වත් තෝරාගත් සිසුන් සංඛ්‍යාව තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව කීයද? ඒකනේ අහන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ නේ. ඔව්. ඒ කියන්නේ දැන් අපිට දීලා මේ රවුම දන්නවා මේ රවුම මේ ඔක්කොම ප්‍රදේශ දන්නවනේ ඇත්තටම නේ. දැන් දන්නේ නැත්තේ මේක විතරයි. ඉතින් 100 තියෙනවා. මේ ඔක්කොම එකතුව 100න් අඩු කරා නම් එන්නේ මේක. අපි නිකන් හිතෙන් අලුම ඉතින් ඇත්තටම මේක සුළු කිරීමක් කරන්න දෙයක්වත් නැහැ නේද? එතකොට ඔයා ගන්න මේ වගේ තැනකදී ඔයා ගන්න මෙතන ලොකුම රවුම. ඒ කියන්නේ ලොකුම ගාණක් තියෙන රවුම. මේකෙන් දැන්ට ලොකුම රවුමක් වෙන්නේ. මේක 55. ඒ කියන්නේ මේ කැලේ මේ කැලේ මේ කැලේ මේ කැලේ ඔක්කොගෙම එකතුව කීයද? 55යි. ඔව් හරි. 55යි. ඊට පස්සේ ආයි තියෙන්නේ මොනවද? මේ කැලේ තියෙනවා මේ කැලේ තියෙනවා මේ කැලේ තියෙනවා සාහිත. එළිය කැලේ තියෙනවානේ. ඔය ඔක්කොම එකතුව තමයි 100ක් වෙන්න ඕන. දැන් මේක 55යි. 55යි 15යි කීයද? 55යි 5යි 60යි 10යි 70යි. බිංදුවයි 8යි 78යි 78යි 100 වෙන්න තව කීයක් ඕනද? 78ට දෙකක් නම් 80යි 100 වෙන්න තව මොන 20ක්. එහෙනම් 22යි. හරි. ඒතර 2020 කුලක ගාන හරි.